ඕගලන්ට පොඩි දෙයක් පෙන්වන්න. මේ මොඩියුල් දෙකක් තියෙනවා. මේ මොඩියුල් දෙක එකම වගේනේ. එකම ಜಾති එකම කම්පැනි හදලා තියෙන. ඕගලන්ට මේ පැත්ත පෙන්නුවොත් බෝඩ් දෙකත් එක වගේ තමයි. ඉතින් මේ බෝඩ් දෙකත් එක වගේ ඔක්කොම එක වගේ. මේ පැත්ත පෙන්නුවත් එක වගේ. එකම කම්පැනි එකම මොඩල් නම්බර් එක එකම ඩේට් එක. ඉතින් ඒ වුණාට මේ දෙකේ වෙනස්කම් දෙකක් තියෙනවා. ඇත්තටම එකක ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිසා ඕගොල්ලන්ට පොඩි වෙනසක් කරලා තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් උනේ. ඉතින් මගෙන් ගත්ත හැමෝටම නම් මම මේ වෙනස කරන්න කියලායි මේක දුන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ ඒවා දැනගන්න ඕන. මතක ඇති channel එක subscribe කරලා තියන්න. එතකොට ඕගොල්ලන්ට මේ වගේ අලුත් update මේවා කොයි වගේද කියලා ඕගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඕගොල්ලන්ට මතකයි නම් මෙන්න මේ මොඩියුල් එක ලංකාවට පළවෙනි වතාවට ගෙනාවේ මම. ඉතින් ඒ ගෙනාවු වෙලාවේ මම වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකේදී කිව්වා මේක ගොඩාක් අලුත් හින්දා මමත් හරියට මේ ගැන මොකුත් දන්නේ අපි මේක කොහොමද කියලා ටික කාලයක් පාවිච්චි කරලා බලමු කියලා. ඉතින් දැනට නම් මේක ඇවිල්ලා මාස 3කට වැඩි කාලයක් වෙනවා. ඒ හින්දා අපි කතා කරමු අද මේක කොයි වගේද, මේ වගේ තියෙන අඩුපාඩු මොනවද, ඒ වගේම මේක ගන්න ඉස්සර ඕගොල්ලෝ මොනවද සැලකිලිමත් වෙන්න ඕන කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මෙන්න මේ මොඩියුල් එක තමයි කම්පැනි එක ඉස්සරෝම එළියට දාපු මොඩියුල් එක. මේක එළියට දාලා මේක හයි කරලා ටිකක් කළා යනකොට මොකක්ද දන්නවද? මෙන්න මෙතෙන්ට අපි දෙන්නේ 12 වෝල්ට් සප්ලයි ගන්න. එතන මෙතනත් 78.5 දාලා තියෙනවා රෙගුලේටර් එක. එතකොට මෙතෙන්ට 12 වෝල්ට් සප්ලයි එකක් දෙන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. නමුත් මේක ඕවර් හීට් වෙනවා. මේක මගෙන් ගත්ත ඇත් මට කතා. මම හැබැයි හැමෝටම කිව්වා මේකට 9 වෝල්ට් දෙන්න කියලා. නමුත් මගෙන් ගත්ත සමහර අයත් කිව්වා අයියා මෙතන ගිනි ගහන්න රත් වෙනවා මෙහෙමයි කියලා. එතකොට තමයි මැසේජ් එක දැකලා තියෙන්නේ. මම මැසේජ් එක දැම්ම දාපු හැමෝටම 9 වෝල්ට් දෙන්න කියලා. එතකොට මේකේ අඩුපාඩුවක් තියෙනවා. ඊට අමතරව මේක ඊට වැඩි අඩුවෙන් දුන්නොත් මේක මයික් එක හරියට වැඩ කරන්නේ නැතු වෙනවා. ඉතින් ඒ ගැටලුවත් එක්ක මේ පණිවිඩ ආපු ටිකේ අඩුපාඩුවක් තිබ්බ. ඉතින් මමත් කම්පැනිට කිව්වා. එතකොට තව අයත් කියන්න ඇති. එතකොට අලුත් යුනිට් එකේ ඒක හදලා එවලා තියෙනවා. අලුත් යුනිට් එක ඔයගොල්ලන්ට බලන්න මේ. එතෙන්ට කෙලින්ම ස්ටෙප් ඩවුන් බක් කරනවා ඊටත් දාලා හදලා තියෙන්නේ. මේකට ආයේ කිසිම ගැටලුවක් නැහැ. මේකට ඔයගොල්ලන්ට 12 වලට වැඩි වෝල්ටේජ් එකක් උනත් දෙන්න පුළුවන්. සුපිරිටම වැඩ කරනවා. ඉතින් ඒකයි අපි කියන්නේ හැමදාම අලුත් අප්ඩේට් තියෙන අලුත් කෙනෙක් එක්ක ඉන්න කියලා. එතකොට ඕගොල්ලන්ට හැමදාම හොඳ දේවල් හරි විදියට හම්බ වෙනවා. නැත්තම් මේවා සමහර අය විකුණනවා මම දැකලත් තියෙනවා. ඒගොල්ලන්ට කෝල් එකක් දීලා ආවම ඒගොල්ලෝ මේක ගැන දන්නෙත් නැහැ. වෙන්නේ මොනවද දන්නෙත් නැහැ. කරන්න මොනවද කියලා දන්නෙත් නැහැ. ඕගොල්ලන්ට හරියට ටෙක්නිකල් සපෝට් එකක් දෙන්නත් බෑ. සමහර අය කියනවා මේ හැම එකම සුපිරි ඔක්කොම හරි මේමයි කියලා දෙනවා. බඩු ගත්තට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන පහසුකම් ටික ලැබිලත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කතා ටිකකුත් තියෙනවා. ඒ වගේම අනිත් මොඩියුල් ටිකත් ගැන බලමු. එතකොට මේක නම් හොඳට FM වැඩ කරනවා. මේ මොඩියුල් එක හොඳට FM වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මේ මොඩියුල් එක ගත්තාම මේ මොඩියුල් එකේ ಜಾති තුනක් තියෙනවා. එකක් පුළුවන් සබ් එකක් ගහලා ස්පීකර් දෙකක් ගහන්න පුළුවන්. එතකොට සබ් එක වොට් 100යි ස්පීකර් දෙක 50 50 දෙකක්. තව එකක් තියෙනවා ස්පීකර් දෙකක් විතරක් ගහන්න පුළුවන්. ඒක ඇවිල්ලා එක ස්පීකරයක් වොට් 100යි අනිත් ස්පීකරේ වොට් 100යි වොට් 200ක අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා ඕගොල්ලන්ට ඇම්ප් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒ ඇම්ප් එකට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒ මොඩියුල් එකේ ඇම්ප් එකක් ඇවිල්ලා නැහැ. ඒක තියෙන්නේ ඔඩියෝ අවුට්පුට් එකක්. එතකොට ඒ ඔඩියෝ අවුට්පුට් එක ඕගොල්ලන්ගේ ඇම්ප් එකේ ඔඩියෝ ඉන් එකට ගහලා ඕගොල්ලන්ට සවුන්ඩ් එක ගන්න පුළුවන්. ඒ වගේ මොඩියුල් තුනක් තියෙනවා. එතකොට Tamanට ඕන එක Tamanගේ අවස්ථාවේ අනුව ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අනිත් ගැටලුව තමයි මේකේ කොයි වෙලේකවත් මේ ලයිට් ටික මේ නතර වෙලා තියෙන්නේ නැහැ. මේ ලයිට් වැඩ කරනවා. මේකට හේතුව තමයි මේගොල්ලෝ මේ VU මීටරේට පින් එක දීලා තියෙන තැන ගැටලුවක් තියෙනවා. ඒකින්දයි මේක අනිතරම මේ ලයිට් එක වැඩ කරන්නේ. ඒක වැඩ කරනවා. හැබැයි සවුන්ඩ් එක එනකොට ඒක ලස්සනට වැඩ කරනවා. එතකොට මේ අඩුව පේන්නේ නැහැ සවුන්ඩ් එක එන වෙලාවට. ඒක හරියට වැඩ කරනවා. සවුන්ඩ් එක නැති වෙලාවට කොයි වෙලේකවත් මේක නතර වෙලා තියෙන්නේ මේ විදිහට වැඩ කරනවා. ඒක එකක්. එතකොට අනිත් එක තමයි ඕගොල්ලෝ මේ ඇම්ප් එක තියෙන මොඩියුල් එක ගන්නවා නම් කොයි වෙලේකවත් FM රේඩියෝ අහන්න ඕන සුපිරියර් channel අහන්න ඕන කියලා ගන්න එපා. ඕගොල්ලෝ ඉන්න ලොකේෂන් එක අනුව මේකේ FM රේඩියෝ වැඩ කරන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. මේකේ සුපිරියර්ටම FM වැඩ කරන්නේ නැහැ. නමුත් 150ක් විතර හොඳ තත්ත්වයක FM වැඩ කරනවා. ඕගොල්ලෝ ඉන්න ලොකේෂන් එක අනුව.
ඊට අමතරව මේකේ මයික් එක හොඳට වැඩ කරනවා. ඔයාලන්ට මතකයි නම් මෙන්න මේ මොඩියුල් එක. මේකත් ලංකාවට පළවෙනි පාර්ට් එකේ නාම මම මේකෙත් සබ් එකක් එක්ක තියෙන මොඩියුල් එකක්. එතකොට මේකේ සබ් අවුට්පුට් එකට වැඩිය මේ අලුත් මොඩියුල් එකේ සබ් අවුට් එක සුපිරියරම් තියෙනවා. සබ් අවුට් එක අප්ඩේට් එකක් දීලා තියෙනවා. සබ් එක නම් නියමටම වදිනවා අර මොඩියුල් එකත් එක්ක බලනකොට. මේක පරණ මොඩියුල් එක, මේක අලුත් මොඩියුල් එක. ඇප් දෙකම එකයි. මේ දෙකේම ඇප් දෙක එකයි. TPA 31000 D2 කියන ඔරිජිනල් IC වලින් පාවිච්චි කරලා තියෙන ඇම්ප් තියෙන්නේ. ඇම්ප් දෙකම එකයි. නමුත් මේකේ සබ් අවුට්පුට් එකට වැඩිය මේකේ සබ් අවුට්පුට් එක හොඳටම තියෙනවා. ඒ වගේම මේ දෙක ගත්තොත් මේ දෙකේම මයික් වොලියම් එක අඩු වැඩි කරන්න පුළුවන්. ඉකෝ එක අඩු වැඩි කරන්න පුළුවන්. මේ වගේ යුනිට් දෙකක් එකට පෙයා කරන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩ් කරන්න පුළුවන්. Bluetooth sound එක හොඳට තියෙනවා. ඒ වගේ කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අනවශ්‍ය ගෝසා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ ඇවිල්ලා සබ් එකයි ස්පීකර් දෙකයි ගහන්න පුළුවන් යුනිට් දෙක ගැන කතා කරේ. එතකොට මේක ඕගොල්ලන්ගේ අවස්ථාව අනුව මේ දෙකෙන් ඕන එකක් ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මිල ගණන් වල මේකට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. මේකේ මිල ගණන්. හැබැයි මේක හරි ලස්සනයි. මේක අලුතෙන් ආපු යුනිට් එක. එතකොට මේ මොඩියුල් එක ඇවිල්ලා වොට් 100 අවුට්පුට් දෙකක් තියෙන මොඩියුල් එක. මේ පැත්තෙන් 100 මේ පැත්තෙන් 100 වොට් 200ක් අවුට්පුට් එක ගන්න පුළුවන්. මේවා 12 ඉඳලා වෝල්ට් 12 ඉඳලා වෝල්ට් 24 යනකල් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. සාමාන්‍ය මේක උපරිම විදිහට වැඩ කරන්න නම් 24 6 ampere power supply එකක් දෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ manual හදන්න පුළුවන් base AI triple එකයි. ඒක හදන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකේ Bluetooth FM radio නම් ලොකුවට වැඩ කරන්නේ නැහැ. ear end අනිත් ටික ඔක්කොම හොඳටම වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒත් එක්කම තව පොඩි දෙයක් කියන්න. මේ මොඩියුල් වල කොච්චර FM හොඳට වැඩ කරනවා වුණත් ඕගොල්ලෝ දෙන amp එක මේ වගේම දෙන power supply එක අනුව මේ වගේ FM ප්‍රමාණය තීරණය වෙනවා. ඒ නිසා මේ මොඩියුල් එකේ FM වැඩ කරා කියලා ඕගොල්ලන්ට ඕන amp එකට මේ මොඩියුල් දාන්න බෑ. මේ වගේ FM මොඩියුල් මේ වගේ USB මොඩියුල් දානකොට ගොඩක් වෙලාවට amp එක අනිවාර්යෙන් බලපානවා. ඒ වගේම ඕගොල්ලෝ දෙන power supply එකත් අනිවාර්යෙන් බලපානවා. ඒකත් මතක තියාගන්න. නැත්නම් අපෙන් අහලා මේකේ හොඳට FM වැඩ කරනවාද කියලා ගත්තට පස්සේ ඔයා හයි කරන එකට FM වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ power supply එක හා මේක සම්බන්ධ කරලා තියෙන amp එක මතයි තීරණය වෙන්නේ FM කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද කියලා. විශේෂයෙන් මේ වගේ USB මොඩියුල් වල මීට අමතරව තියෙන මොඩියුල් වලට amp එක බලපාන්න නැති මොඩියුල් වෙනම තියෙනවා. ඒවා මිලෙන් අධිකයි. නමුත් මේ වගේදී ඒක අනිවාර්යෙන් බලපෑම් කරනවම තමයි. මේ මොඩියුල් ಜಾති 3-4ක් තියෙනවානේ. මෙතන මොඩියුල් ಜಾති 4ක්ම තියෙනවා. මේ හතරම සුපිරියර්ම තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. මේකේ FM වල ප්‍රමාණය විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. ඒ ඇරෙන්න ඔයගොල්ලොන්ට කැරෝකේ කරන්න පාවිච්චි කරනවා නම් සුපිරියර්ම කැරෝකේ කරන්න පුළුවන්. මයික් එක හොඳට වැඩ කරනවා. ඒ වගේම සවුන්ඩ් එකත් හොඳටම තියෙනවා. ඉතින් ඒ පහසුකම් ටික ඔක්කොම තියෙන මේවා ඇත්තටම හොඳ මොඩියුල් කියන්න තරම් ලොකු ගැටලු නැහැ. ඒ වගේම ඕගොල්ලෝ හොඳ පවර් සප්ලයි එකක් දීලා හරියට පාවිච්චි කරොත් ඕගොල්ලන්ට ලස්සනට සින්දුවක් අහන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම හැමදාම කියනවා මගේ වීඩියෝ එක බැලුවට ඕගොල්ලන්ට thank you කියලා. මතක ඇතුව channel එක subscribe කරන් යන්න. තවත් මේ වගේ අලුත් මොඩියුල් ටිකක් එන්න තියෙනවා. ඒ ගැන දැනගන්න ඕන. තව පාරක් කියනවා මතක ඇතුව channel එක subscribe කරන්න. මගේ වීඩියෝ එක බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.